හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. එතකොට දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව XC අගය හොයන්න කියලායි කියන්නේ. එතකොට ඕකේ ත්‍රිකෝණය කියන පාඩමෙන් තමයි ඔක අහලා තියෙන්නේ. අපි බලමු ඕක ඇඳගෙන. හරිද? ඕකේ තියෙන්නේ ABC කියලා ත්‍රිකෝණයක්. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. AB AC ට සමානයි. මෙහෙම ඉරි කෑල්ලක් හරි ඉරි කෑලි දෙකක් හරි එක මේව මෙහෙම ගහලා තියෙනවා නම් ඒ කියන්නේ මේ පාත් දෙක සමානයි කියන එක. හරි. එතකොට ඊළඟට කියලා තියෙනවා BAC කියන කෙනා x ලු. BAC මෙයා x ලු. එතකොට ABC කියන කෙනා 2x ලු. මෙයා 2x. හරිද? එතකොට අපිට මොනවද කියන්න පුළුවන් මේක දැක්කාම. දැන් මේ AB පාදෙට AB පාදෙට AC පාදේ සමාන වෙනවනේ. ඒ කියන්නේ මේක සමද්විපාදී ත්‍රිකෝණයක්. එතකොට අපි සමද්විපාදී ත්‍රිකෝණයක් ගැන දන්නේ මොනවද? සමද්විපාදී ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. එතකොට සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේ ඉස්සරහින් තියෙන ඒවා. ඔන්න ඔය කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට ඒවා අපි කොහොමද ලියන්නේ? ABC මේ පැත්තට මේකට අපි කියන්නේ ABC කෝණය කියලා B එක ගාවින් මෙන්න මෙහෙම වහලයක් වගේ එකක් අඳිනවා. හරිද? ඒක සමාන වෙනවලු ACB වලට. ACB කෝණයට සමාන වෙනවලු. එහෙම සමාන වෙන්න ඕනේ. මේකට හේතු නම් පළවෙනි පේපරේදී හේතු නම් ලියන්න ඕනේ නැහැ. ඕනනම් හේතුවක් විදිහට ලියන්න AB සමාන AC කියලා. හරිද? එතකොට ඒ කියන්නේ මේ ඔක්කොම සමාන වෙන්න ඕන 2x වලට. එතකොට මෙයා ඒ කියන්නේ 2x. දැන් අපි මේ ත්‍රිකෝණේ කෝණ තුනම දන්නවා x ඇසුරෙන්. අපි මොනවද දන්නේ මේ ප්‍රමේය ත්‍රිකෝණයක කෝණ ගැන අපි දන්නවා ප්‍රමේය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය 180ට සමාන වෙනවා කියලා. එතකොට අභ්‍යන්තර කෝණ ඓක්‍ය කොහොමද ගන්නෙ? x 2x ධන 2x. x කියන්නේ මෙයා A කෝණය A ගාව තියෙන කෝණය 2x කියලා කියන්නේ B ගාව තියෙන කෝණය 2x කියන්නේ C ගාව තියෙන කෝණය. මේ ඔක්කොගේම එකතුව 180ට සමාන වෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ ඔක්කොම එකතු කරපුවාම එනවනේ අපිට 5x කියලා. 5x සමාන 180යි. හරිද? දැන් අපිට මේකෙන් එනවා අපිට එනවා x සමානයි 36යි කියලා. ඔහොම තමයි ඒකේ x වල අගය හොයන්නේ. මොනවද අපි මේකෙදි පාවිච්චි කරේ? සමද්විපාදී ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. අනිත් එක ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180ක් වෙන්න ඕනේ. එන්නේ තීර දෙක තමයි අපි මේ ගාන හදන්න පාවිච්චි කරේ.